ආයුබෝවන් ඔබ සියලුම දෙනාට සිකුරු මඩල නරඹන දෙස් විදෙස් සියලුම දෙනාට ආශ බොහෝ වේවා. නැවතවරත් අප ජ්‍යොතිෂමය කරුණු රැගත් වටිනා කියන ඉතාමත්ම හරබර මාතෘකාවක් රැගෙන අපි ආවේ. එනම් මේ වසරේ සිදුවන අවසාන ග්‍රහ යුද්ධයේ ලෙස සැලකෙන බුධ සහ සිකුරු අතර මේ ග්‍රහ යුද්ධයේ මේ ග්‍රහ යුද්ධයේ කවදද තියෙන්නේ? ඒ වගේම මේ ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵල මොනවද? මේ ග්‍රහ යුද්ධයේ කුමන නැකතකද සිදුවෙන්නේ යන කරුණු රැගත් මේ ජ්‍යොතිෂමය විවරණයක්. ඒ වගේම මේ ග්‍රහ යුද්ධයේ රටට කොහොම බලපානේද අපි ඒකත් විමර්ශනය කර බලමු. එහෙනම් මේ ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵල මෙතෙන් සිට විශ්ලේෂණාත්මක අපි නිරීක්ෂණය කර බලමු. 2025 නොවැම්බර් 25 වෙනිදා පෙරවරු 7:02ට බුධ සහ සිකුරු අතර ග්‍රහ යුද්ධයක් පවතිනවා. මේ ග්‍රහ යුද්ධයෙන් ඥානකාරක ග්‍රහයෙක් ලෙස හඳුන්වන ඒ වගේම වචනයට ප්‍රඥාවට කාරක ග්‍රහයෙක් ලෙස හඳුන්වන බුධ ග්‍රහයා ජයග්‍රහණය ලබනවා. මෙම ග්‍රහ යුද්ධය ගුරුට අයත් වීසා නැකතේ තෙවැනි පාදයේ තුල සිදු වෙනවා. වීසා නැකත කියලා කියන්නේ ක්‍රූර, රක්ත වර්ණ, පුල්ලිංග, අදෝමුඛ, තේජෝ භූත තාරකා 4කින් යුක් නැකතක්. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුල මෙම ග්‍රහ යුද්ධය භාග්‍යස්ථානගතව හෙවත් නවවෙනි භාවයේ තුල සිද්ධ වෙන්නේ. ඒ අනුව අධිකරණය, ආගමික නායකයන් වහන්සේලා, ආගමික ස්ථාන, දේශීය වෙළඳපොළ යන ස්ථාන පුද්ගලයන්ට අඩු වැඩි වශයෙන් ගැටලු වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ මොහොත වන විට ගණ්ඩාන්ධ දෝෂයක්ද පවතිනවා. ඒ වගේම භවකරණය, රවි හෝරාවද පවතින අතර තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නයත් කුම්භ නවාංශකයත් උදා වෙලා තියෙනවා. ඒ අනුව ලග්නගතව රවි කුජද, තෙවැන්නේ සඳුද, සිව්වැන්නේ රාහුද, පස්වැන්නේ වක්‍ර සෙනසුරුද, නවවැන්නේ වක්‍ර ගුරුද, 12 වෙන්නේ බුධ සමගින් සිකුරුද ගමන් කරලා තිබෙනවා. තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙරකානාධිපති සිකුරුට අයත්ව ගමන් කරලා තිබෙනකොට ඒ වගේම මේ ග්‍රහ යුද්ධයෙන් සිකුරු ග්‍රහයා පරාජය වෙලා තියෙන අවස්ථාවකත් කාන්තාවන්ට, ලදරියන්ට, ඒ වගේම කලා ශ්‍රේෂ්ඨයේ කලාකරුවන්ට අසුබ බවක් පෙන්වු කරනවා. ඒ වගේම විකෘති කාමාශාවල් මෙන්ම විකෘති කාමාශාවල් වල වර්ධනයක්ද මේ ගත කරන කාල සීමාව තුළදී වර්ධනයක්ද දැකගත හැකිය. ඒ වගේම සිකුරු ග්‍රහයා සාගරයටත් කාරකත්වයක් දරන බැවින් සාගර භූකම්පන තත්ත්වයන් පවා මේ ගත කරන කාල සීමාව තුළට එන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම බුද්ධගේ ජය ලැබීම හේතු කොටගෙන බුද්ධිය මෙහෙවා කටයුතු කරන අයට, බුද්ධිමතුන්ට, ආචාර මහාචාර්ය ඒ වගේම කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන වලට, ඒ වගේම විපක්ෂ කණ්ඩායම් වලට යහපත් බවක් පෙන්වු කරන ලබනවා. මේ මොහොත තුල ගුරු ග්‍රහයාද බලවත් වෙලා තියෙන නිසා රට පුරා ආගමික ප්‍රබෝධයක් ඇති කරන්න පුළුවන්. 2025 දෙසැම්බර් 6 සිට මිථුන රාශියට ප්‍රවේශ වෙන මේ
ගුරු ග්‍රහයා වක්‍ර චලිතයෙන් යන්නේ ගුරු ග්‍රහයා ආපහු නිවෘත්ත භාවයට පත් වෙන්නේ 2026 මාර්තු 14 වෙනකම්. මෙන්න මේ කාලය තුලදී ගුරු නියෝජනය කරන ශ්‍රේෂ්ඨවල යම්කිසි ගැටලු පීඩාකාරී තත්ත්ව ඉන්න පුළුවන්කමක් තිබෙනවා. වගේම ගුරු නියෝජනය කරනවා ආගමික ස්ථාන ආගමික නායකයන් වහන්සේලා ඒ වගේම ආර්ථිකය ධනය නීතිය නීති ශේෂ්ත්‍රය මෙන්න මේ අංශවලට අඩු වැඩි වශයෙන් ගැටලු බාධක එන්න හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගුරුගේ වක්‍ර චලිතය බදු බැරවලටත් යම් යම් දේවල් වලට අඩුවාවක් තිබෙනවා. ඒ වගේම මේ ග්‍රහ යුද්ධයේ තවත් අනිතු ප්‍රතිඵලයක් ලෙස අපි කියන්න පුළුවන් රාජ්‍ය ආයතනවල බොහෝ දූෂණ අක්‍රමිකතා එළිවෙන බවක් පෙන්වුම් කරනවා. මේ මම කිව්වා මේ මොහොත වන විට ගණ්ඩාන්ත දෝෂයක් තියෙනවා කියලා. මේ ගණ්ඩාන්ත දෝෂයේ ප්‍රතිඵල ලෙස ජනතාවට නොයෙක් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම රෝහල් බන්ධනාගාර ආශ්‍රිතව යම් යම් ගැටලු ප්‍රශ්න පෙන්වු කරනවා තත්කාල කේන්ද්‍ර සටහනට අනුව. ඊට අමතරව තැපැල් විදුලි සංදේශ දුම්රිය යන අංශවල ගැටලු මෙන්ම උද්ඝෝෂණ තත්ත්ව පවා කාල සීමාව තුළදී එන්න පුළුවන් කමක් තිබෙනවා. විශ්ව කේන්ද්‍රයේ රහස් කුමන්ත්‍රණ රාශියක් තත්කාල ලග්නයට ඒම තුලින් යම් යම් අයගේ රහස් එළිවෙන බවක් තමයි මේ ඉදිරි දින කිහිපය තුල පෙන්වු කරන්නේ. ඒ වගේම ඔබ කියලා කියන්නේ ඔබ ජ්‍යොතිෂවේදියෙක් නම් සාමාන්‍යයෙන් සුබ මුහුර්තයක් හදනකොට ග්‍රහ යුද්ධයක් ඒ වගේම ග්‍රහණයක් පවතින දිනක නැකතක් නොදිය යුතුය. මන්දයත් උදාහරණයක් වශයෙන් ග්‍රහ යුද්ධයක් පවතින දිනක ඔබ ලකතක් දුන්නා නම් ඒ ග්‍රහ යුද්ධයේ පවතින ග්‍රහයා දුබල ග්‍රහයෙක් පවතින නිසා මේ ගැනත් ඔබ සාවධානව මතකයේ තිබා ගන්න ඕන. විශේෂයෙන් අපේ ජ්‍යොතිෂවේදී මහතුවේ කරුණු කාරණා දන්නවා. තවත් කාරණයක් තමයි මේ දිනවල සෙන්පති කුජග්‍රහයාද බලවත් වෙලා තමන්ගේ ගෙදර ගමන් කරන්නේ උච්චක රාශියේ ගමන් කරන්නේ. ඒ නිසා දෙසැම්බර් 7 වගේ දෙසැම්බර් 7 තෙක් ප්‍රබල රියානතුරු ගැනද අඩු වැඩි වශයෙන් අසන්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රබල රටක ප්‍රබල සිදුවීමක් ගැනද මේ ඉදිරි දින කිහිපය තුළ ඔබට මාධ්‍යයෙන් වගේ දෙයක් මාධ්‍යයෙන් අසන්නට අත්විඳින්නට ලැබෙන්න පුළුවන් කමක් තිබෙනවා. අපි අනුව මේ ලග්න වලට මේ ග්‍රහ යුද්ධයේ තතු කොහොමද කියලා බලමු. මුලින්ම අපි මේෂ ලග්නයට අනුකූලව බලමු. මේෂ ලග්නයට අනුකූලව බලනකොට 7 වෙනි භාවයේ තමයි මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. ඔබගේ තත්වයට කීර්ති නාමයට හානි ඇති වෙන පුවත් අසන්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාර ආදී ව්‍යාපාර කරන මේෂ ලග්න හිමියෙක් නම් යම් ප්‍රශ්න බාධක වගේ දේවල් මේ නොවැම්බර් 25න් පසුව ඔබට එන්න හැකියාවක් තිබෙන නිසා ඒ ගැනත් ඔබ සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඒ වගේම වෘෂභ ලග්න ඔබ ගැනයි මේ සඳහන් කරන්නේ. වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රය තුල 6 වෙනි භාවය තුල තමයි මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. 6 වෙනි භාවය තුල මේ ග්‍රහ යුද්ධය සිදු වෙනකොට ඔබගේ කීර්ති නාමයට
හානි එන පුවත් අසන්නට ලැබෙන්න පුළුවන්. ඔබගේ තත්වයට, කීර්තිනාමයට, ජනප්‍රියත්වයට හානි වෙන පුවත් අසන්නට ලැබෙන්න පුළුවන් නිසා මේ ගැනත් ඔබ සැලකිල්ලක් දක්වන්න වෙනවා. මොකද කේන්ද්‍රය ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු 6 වෙන්නේ ගමන් කරන නිසා ටිකක් ඔබගේ ඔබ ආශ්‍රිත ඔබ ඇසුරු කරන අයගෙන් මේ කාලය පරිස්සම් වෙන්න ඕන කාලයක්. මිතුරු ලග්න ඔබගේ කේන්ද්‍රය තුල පස්වෙනි භාවය තුල තමයි මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. පස්වෙනි භාවය තුල මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙනකොට ලග්නාධිපතිත් එක්ක මේ යන්නේ. ලග්නාධිපතිත් එක්ක පස්වෙනි භාවය තුල යනකොට ඔබගේ අධ්‍යාපනයේදී උනන්දුව තරමක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කලා කෞශල්‍යයන් ගත කරන කාල සීමාව තුළදී ඔප්නැන් වෙන්න පුළුවන්. ඔබගේ අතින් යම් යම් කලා නිර්මාණ කලා කෞශල්‍යයන් බිහි වෙන බවක්ද පෙන්වු කරන කාලයක් තමයි මේ මිතුරු ලග්න ඔබට මේ ගත කරන කාල සීමාව තුළදී. කටක ලග්න ඔබ ගැනයි මේ කියන්නේ. කටක ලග්න ඔබගේ කේන්ද්‍රයේ 4 වෙනි භාවය තුළ තමයි මේ ග්‍රහ යුද්ධය සිදු වෙන්නේ. ඒ අනුව භූමියේ තුලින් ඔබට යම් යම් ප්‍රශ්න ගැටලු වෙන කාල වපසරියක් තමයි මේ ගත කරන්නේ. නොවැම්බර් 25න් පසුව ඔබට භූමිය ආශ්‍රිතව ප්‍රශ්න ගැටලු බාධක එන්න හැකියාවක් තිබෙනවා. ඔබ ඒ ගැන සාවධානව සිටීම ඉතාමත්ම වැදගත් කාලයක් තමයි මේ ඉදිරි කාලය තුල. සිංහ ලග්න ඔබ ගැනයි මේ සඳහන් කරන්නේ. සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ තෙවැනි භාවය තුල මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. ඒ අනුව තමාගේ බාල අයගෙන් උදව් උපකාර ඒ වගේම බාල අයගෙන් යම් යම් වරප්‍රසාද හිමි වෙන්න පුළුවන් කාලයක් තමයි මේ ගත කරන කාල සීමාව තුළ. ඊට අමතරව කන්‍යා ලග්න ඔබ ගැන මේ ස්නාන් කරන්නේ. කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ දෙවෙනි භාවය තුල තමයි මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. තන්පත් ධනේ වර්ධනයක් කන්‍යා ලග්න හිමියන්ගේ සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඔබට මේ කාලය තුලදී යෝගකාරක ග්‍රහයත් එක්ක තමයි මේ තියෙන්නේ. ධර්ම කර්මාධිපති යෝගිකුත් මේ කන්‍යා ලග්න හිමියන්ට ඔබට මේ ගත කරන කාල සීමාව තුලදී උද්දීපන වෙලා තුන ඔබගේ ජනප්‍රියත්වයේ ඒ වගේම යම් තනතුරු නිලතල නම්බුනාම වගේ දේවල් ඔබට මේ ගත කරන කාල සීමාව තුළදී එන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබගේ ජනප්‍රියත්වයේ වැඩි වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කන්‍යා ලග්න ඔබ මේ ගත කරන්නේ. තුලා ලග්න ඔබ ගැන මේ සඳහන් කරන තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙනවා. තුලා ලග්න ඔබගේ මේ ග්‍රහ යුද්ධය ලග්නගතව සිද්ධ වෙනකොට ඔබගේ කීර්තිනාමයට හානි එන පුවත් අසන්නට එන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ සාවධානයෙන් ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඕන කාලයක් මේ නොවැම්බර් 25න් පස්සේ තියෙන්නේ. ඉවසීම අඩු කාලයක් මේ ගත කරන්නේ මේ ග්‍රහ තත්ත්වයක් එක්ක. ඒ නිසා ඒ ගැනත් ඔබ සාවධානව සිටින්න. වෘශ්චික ලග්න කේන්ද්‍රය වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රය තුල 12 වෙනි භාවය තුල තමයි මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. එනම් ඔබ යම්කිසි හවුල් ව්‍යාපාර ආදී ව්‍යාපාර කටයුතු කරන වෘශ්චික ලග්න හිමියෙක් නම් එම ව්‍යාපාර වලින් යම්කිසි පාඩුවක් අවාස්ථාගත තත්ත්වයක් ඔබට එන්න හැකියාවක් තිබෙනවා නොවැම්බර් 25න් පස්සේ මේ ගත කරන කාල සීමාව තුළ. ඒ වගේම මේ ගත කරන කාල සීමාව තුළදී අඹුසඹු අරගල ආරවුල් පවා එන්න පුළුවන් කමක් තිබෙන නිසා ඒ ගැනත් ඔබ සාවධාන වීම ඉතාමත් වැදගත්. ඒ වගේම යම් අසනීප ලෙඩ රෝග නිසා ඔබට රෝහල් ගතව ප්‍රතිකාර කිරීමට පවා සිදුවන කාල නිර්ණයක් මේ ගත කරන නිසා ඒ ගැනත් ඔබ දැනුවත්භාවයේ සිටීම වැදගත්. ධනු ලග්න ඔබ ගැන මේ සඳහන් කරන්නේ ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ 11 වෙනි භාවය තුල තමයි මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. ලැබීම මතින් වරදක් නොමැති ග්‍රහ මේ තත්වයක් මේ ගත කරන කාල සීමාව තුළදී. මොකද කේන්ද්‍රයේ
හත්වන්නාධිපති 11 ගමන් කරන්නේ. එතකොට මේ ලැබීම් අති ධනු ලග්න හිමියන්ට ඉතාමත් යහපත් කාල සීමාවක් තමයි මේ නොවැම්බර් 25න් පස්සේ උදාවන කාලවපසරිය. මකර ලග්න ඔබ ගැන මේ ස්නාන් කරන්නේ. මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ 10 වැන්න තුල තමයි මේ ග්‍රහ යුද්ධය සිදු වෙන්නේ. වගේම ඔබගේ නොවැම්බර් 25න් පස්සේ රැකියාව තුළදී යම් යම් ආందోලනාත්මක සිදුවීම් එන්න පුළුවන්. ඒ ගැන ඔබ සාවධානයෙන් කටයුතු කරන්න. යම් යම් ප්‍රශ්න රැකියාව තුළදී යම් යම් ප්‍රශ්න ගැටලු රැකියාව අයිමවීම පවා එන්න හැකියාවක් තිබෙනවා. ඒ ගැන ඔබ අනිවාර්යෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලපරිසරයක් තමයි ඉදිරි කාලයේ තියෙන්නේ ඔබට. කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනි භාවයේ හෙවත් භාග්‍ය ස්ථානගතව තමයි විග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. යම් යම් දේවල් නිසා ඔබට පෙර පින මතු වෙන්න පුළුවන් කාලවකසරියක් තමයි කාල නිර්ණයක් තමයි මේ ගත කරන්නේ. ලැබීම් මතින් යහපත් යම් යම් දේවල් වරප්‍රසාද තාන්නමාන තනතුරු පවා එන්න පුළුවන් කමක් තියෙනවා මේ ගත කරන කාල සීමාව තුන. ඒ වගේම මීන ලග්න ඔබ ගැන මේ ස්නාන් කරන මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ 8 වෙනි භාවයේ තුල තමයි මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ. තමාගේ තත්වයට ඒ වගේම තමගේ නාමයට අපකීර්ති කැලල් ඇති වෙන පුවත් අසන්නට එන්න පුළුවන්. ඒ ගැන ඔබ සාවධානයෙන් ඉන්න. ඒ වගේම ඔබට මේ මොහොත වෙන විට යම් යම් ප්‍රශ්න ගැටලු එන්නත් පුළුවන්. ඒ ගැනත් ඔබ සාවධානයෙන් යන්න. ඊට අමතරව ඔබ මේ ගත කරන මහදසා අන්තර්දසා අතුරු දසා මේ ඔක්කොටම වග බලනවා. නිසා ඒව ඔක්කොම මේ වගකීමත් වැදගත් වෙන කාල මාසයක් තමයි ගත කරන්නේ. එහෙනම් දෙවැනිම හරබර ජ්‍යොතිෂ්‍යමය කරුණු රැගත් නැවතත් ඔබ හා හමු වනතුරු සැමට තෙරුවන් සරණයි.